හායි ඉතින් හතරමන් සෙට් එක ඔන්න ඉතින් අද කොහෙද ඇවිල්ලා තින්නේ? ගාල්ල වලහන්දු යක්ගහ. පලහන්දු යක්ගහ නිවසකට ඇවිල්ලා ඉන්නවා. ඉතින් අපි දව කර්මාන්තයේද නිවසක්. ඔයාලා ගමනේ අනිවාර්යෙන්. පරක්කු වැඩි වීඩියෝ කරන්නේ. මේක වීඩියෝ කරන්නේ. මේ තියෙන්නේ දුර්ගම රත්තුමාගේ පිළිමයක් හදලා තියෙනවා. දැව පිළිමයක් තනිකර කියන්නේ කැලි සෙට් කරලා මුකුත් නෙවෙයි. තනි කඩක් කියලා තමයි කියන්නේ. අපි උසාරම්මනන් ටික අපේ කියන්නේ පිළිමේ කියන්නේ ලංකාවේ විශාලතම පිළිමය කියලා කියනවා. ඉතින් අපි හරිය විස්තර ටික අහගමු මේ අපේ මෙතුමගේ. නැත්තම් පිළිමයක් හදන ගමන් ඉන්නේ. පොඩ්ඩක් එනවාද ඉතින් අපිට චුට්ටක් විස්තර ටිකක් දැනගන්න ඕන. මේ පිළිම ගැන පොඩ්ඩක් විස්තර ටිකක් දැනගන්න ඕන. මේ තමයි මේ දුටුගැමුණු රජුරුවන්ගේ දැනට ලංකාවේ විශාල දව පිළිමය. විශාලතම දැව පිළිමය. දව පිළිමය. එතකොට මහත්තයෝ උස කොහොමද? උස මේකේ අඩි 18ක් තියෙනවා. අඩි 18ක් උසයි. එතකොට ලීය පාරේ මාරලි. පාරමාර කියන්නේ. ආ කියන්නේ මාරවල වර්ග තියෙනවා නේද? ඔව්. එතකොට ලංකාවේ උසම පිළිමය. සොම දව පිළිමය. ලෝකේ කියලා කියන්න පුළුවන්. ලෝකේ ඉතින් කිව්වත් කියන්න පුළුවන් මොකද දුටුගැමුණු රජුරුව වෙන රටවල නැහැ. ඕහ නේ දුර්ගම වෙන රටවල් නැති නිසා ඉතින් කොහොක්වත් එහෙම නිර්මාණය කරලා නැහැ නේ. නෑ. ඉතින් මාර හැකියාවක් නේද ඒක නේද? කොච්චර කල් ගියාද ඔබතුමාට? මේක මාස 6ක් වැඩ කරා. මාස 6ක් තනියෙන්. තනියම. රස්සාව. ඒක ඉතින් අපේ ලංකාවේ දේ අගය කරන්න ඕන අපි නේද? අනිවාර්යෙන්. එතකොට මේ මුරගල් වෙනම හදලා ඒ ටික කළා ලස්සන කරලා ඉතින් ප්‍රදර්ශනය කරන්න තියලා තිනවා ඔබතුමාගේ ගෙදරම. හරිද? හරි. ඉතින් ඒකත් හැකියාවක්. හැකියාවක් කියන්නේ ඒක ඉතින් කියලා නිම කරන්න බෑ නේද? ලංකාවේ උසම අටපටම පෙන්වුවා ඒගොනේ. අටපට පිටුව. ලංකාවේ උසම දැව පිළිමේ දුර්ගම රජතුමා. මේ මොකද්ද මේ ගහ? පාරමාර කියලා කියන්නේ. පාරමාර ගහ. තව විශේෂයෙන් මම දැක්කා. දැන් අර දෙන්න අපේ ගෝලියෝ දෙන්න වාල්ලේ ඉන්නවා. පුටු දෙකක. දැන් අල්ලේ වාඩි කරලා තියෙන්නේ. හරිය? කොහොමද? ඒකම මෙතුමගේ වැඩක්. මේක දැන් තනිකර අපක් හදලා තියෙන්නේ මෙන්න මෙහෙමනේ. ඔව්. මෙහෙමනේ. ඔන්න මේක කොහොමද හදලා තියෙන්නේ? මේක හදලා තියෙන්නේ මෙන්න මෙහෙම. මේසේ ස්ටූල් එක. ඒක ලස්සනයි වැඩේනේ. ඒ අල්ල මිටි කරනවා. නියපොතු තියෙනවා. ඔව් අල්ල මිටි කරලා තියෙනවා. පුටුවක් මේ මාර කළා. ඒ වගේ ඉතින් වැඩ ගොඩක් තියෙන ඉතින් මෙතුමගේ මේ කරත්තෙකුත් තියෙනවා න ะ ඒක පෙන්නනවා. ඒක ඇන්ටික් අයිටම් එකකටම ගහලා තියෙනවා කරත්තේ. කරත්තෙකුත් හදලා තියෙන අයිටම් එකකටම. ඉතින් ඕගොල්ලෝ ඇත්තටම මේක මේ ගොඩක් කට්ටිය මට ඉතින් මතක නැහැ. දැන් මමත් දැන් මේ කිට්ටුව පහත වුණාට රනේ. මටත් මතක නැහැ මේ පිළිමේ. ඊයන් අරපට්ටම පෙන්වන්න කියලා එහෙම මෙච්චර ලොකු මීටර ගන්න නැහැ. දැනගන්න ඕනේ නේද? තව කැටයමකට පොඩි ගියේ පොඩ්ඩක් තියෙන නගරෙන් නේ පොඩ්ඩක් නගරෙන් ඇතුලේ තියෙන්නේ නගරෙන් ඇතුලේ තියෙන්නේ ඒක ගමේනේ තියෙන නැත්තම් අගය කරන්න ඕන දෙයක් ඇත්තටම ලංකාවේ ප්‍රථම උසම කියන්නේ ලොකු විශාලතම දැව පිළිමේ දුර්ගම රජුරුව මේ තනි පිළිමයටම ගහලා තියෙන තනින්ම කොටෙන් ගහලා තියෙන හදලා තියෙන නේද බලන්න එන්න තමයි ඕනේ මේක. ඔව් බලන්න එන්නේ ඉතින් ගාල්ල වලහන්දුව යක්ගහ කොහොම ඉතින් කට්ටි දන්නවද ගා පන්සල ළඟ. ගා පන්සල ළඟ ඉතින් මෙතුමා තමයි වැඩකාරයා. ඉතින් ඇත්තටම සත්‍යධාරිය ලැබෙන්න ඕනේ නේද මේ වගේ දැනුත් පිළිමයක් හදා ඉන්නේ. ඉතින් මොකෝ කියන්නේ ඉතින් හතරමන් සෙට් එකට ඉතින් එන්න මේ පැත්තට ආවොත් ගාල්ලට ඉතින් අපිට කෝල් කරන්න අපි එක්කන් එන්නම් මෙහෙට. අනිවාර්යෙන්. නේද? කොන්ටැක්ට් නම්බරේ දාන්න මෙතුමගේ සම්බන්ධ වෙලා ඕන දෙයක් තියෙනවා නම් කරගන්න. නම්බරේ දාන්න. එනයි ඉතින් මොකෝ කියන්නේ තියෙන්නේ. එහෙනම් ඉතින් අතරමන් වන්න අතරමන් එකකින් ජය වේවා.